අපිව සැලකුවේ අපේ ගෙවල් වල බොරැල්ල කියන්නේ අපේ පවුලක් හැටියට. එතකොට ඔබතුමා දැන් මේ සමාජ සේවය කරන්න බලය ලැබෙනකම්ම ඉන්නවද? නගර සභාව කියන්නේ ගොඩක් සම්පත් තියෙන තැනක්. ඒ සම්පත් අපිට ප්‍රයෝජනය කරගෙන අපේ මහජනයට උදව් කරන්න තවත් ශක්තියක් එනවා. බොරැල්ල කියන්නේ බොරැල්ල දෙමටගොඩ ඔක්කොම කියන්නේ අපේ හදවත. අපි ළඟ දෙයියන් පිටින් අපිට ඔක්කොම තියෙනවා. දේශපාලන එනවා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන සැක්‍රිෆයිස් එක කරන්නේ. මම පොරොන්දුවක් දෙනවා ජනතාවට මම නම් හරි සුළුව කියන්න මට නගර සභාවෙන් හම්බ වෙන හැම දෙයක්ම මං ඒක දෙමටගොඩ මහජනයට දෙනවා. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න තවත් සුවිශේෂී චරිතයක් මෙතුමා මෙවර කොළඹ නගර සභාව වෙනුවෙන් දෙමටගොඩ කොට්ටාශය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ වගේම මෙතුමා විශේෂ වන්නේ ආර්ථික විශේෂඥවරයෙක්. ඒත් එක්කම ඊටත් වඩා මෙතුමට දේශපාලනය පිළිබඳව උරුමයක් තියෙන පරපුරකින් පැවතෙන කෙනෙක්. කෘතහස්ත දේශපාලඥවරයෙක් වෙන හිටපු කතානායක එම්.එච්. මොහමඩ් මැතිතුමන්ගේ මුණුපුරෙක් වෙන ෆසල් හමීඩ් මැතිතුමන් තමයි මේ කතා බහට එකතු වෙන්නේ. අපි ආයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. මේ කතාව පටන් ගන්න කලින් මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ දවස්වල ඔබතුමා බොහෝම කතා බහට ලක් වෙලා තියෙනවා මැතිවරණයත් එක්ක. පොඩ්ඩක් අපි ඉස්සෙල්ලාම ඒ ගැන කතා කරමුද? ඔව්. මම මේ සැරේ නගර සභා ඡන්දය සජබ සමජානික බලවේග පක්ෂයෙන් දෙමටගොඩ ආසනයේ නියෝජනය කරන්න අපේක්ෂකයෙක් හැටියට මම ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ඔබතුමා දෙමටගොඩ නියෝජනය කරාට ඔබතුමා දෙමටගොඩ පදිංචිකරුවෙක් නෙමෙයි. දෙමටගොඩත් අපේ ගම බොරැල්ලම අපේ ගම. ඉතින් අපිට දෙමටගොඩ බනාත මුල්ල කියලා අපිට වෙනස්කමක් නැහැ. හැම තැනම අපිට එකයි. ඉතින් අපි සමාජ සේවයේ අපේ CMH මොහමඩ් මන්ත්‍රීතුමා කතානායකතුමා එයාත් එක්ක අපි දේශපාලනය කරලා තියෙන එයාගේ අත්දැකීම් එයාගේ පළපුරුදු ඔක්කොම අරගෙන තමයි අපි මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි එදත් අපිව සැලකුවේ අපේ ගෙවල් වල බොරැල්ල කියන්නේ අපේ පවුලක් හැටියට. දෙමටගොඩ හැම තැනම අපේ පවුලක් හැටියට. ඉතින් අපි හැදුනෙත් එහෙමයි. ඉතින් අපිට දෙමටගොඩ කියලා වෙනස් නැහැ. අපි දෙමටගොඩත් අපේ එම්.එච්. මොහමඩ් මන්ත්‍රීතුමා ඇමතිතුමා ඉන්නකොට අපි බොරැල්ල සේවයක් කරලා එයා දිවංගත වුණාට පස්සෙත් අපි දෙමටගොඩ බොරැල්ලේ සේවයක් කරලා තියෙනවා. එතකොට ඔබ ඒ වගේම දෙමට බොරැල්ල DS සේනානායක විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යෙක් ඒ වගේම ක්‍රීඩා තරුවක් ඒ කාලේ ඉන්නකොට ඉතින් ඒ ආభాෂය කොහොමද ඔබතුමාගේ මේ සමාජ ජීවිතයට සහ මේ දේශපාලන ජීවිතයට බලපාලා තියෙන්නේ? අපි DS සේනානායක විද්‍යාලය කියන්නේ ආණ්ඩුවේ විද්‍යාලයක්. ඒකේ ජාති ආගම් කුල මොනවත් නැහැ. ඉතින් අපි ඔක්කොමලත් එක්ක එක පන්තියක් එක සහෝදරයෝ වගේ ඉඳලා තියෙනවා. ඒ පළපුරුද්දෙන් තමයි අපි සමාජ සේවයේ ඉන්නේ. එතකොට ඔබතුමා දැන් මේ සමාජ සේවය කරන්න බලය ලැබෙනකම්ම ඉන්නවද? නැහැ. අපි සමාජ සේවයේ අපි බොරැල්ලත් එක්ක බලය තිබ්බොත් හරි නැතත් හරි අපි බොරැල්ල ජනතාවයි දෙමටගොඩ ජනතාවයි හැම දෙනා එක්කම ඉඳලා තියෙනවා. ඒක තමයි අපිට ගමට ඇවිදිලා පාරේ ඉන්නේ කට්ටිය අඳුරන්නේ. එහෙම අපි එච්චර සම්බන්ධකමක් තියලා තියෙන්නේ. බොරැල්ල කියන්නේ බොරැල්ල දෙමටගොඩ ඔක්කොම කියන්නේ අපේ හදවතක්. එතකොට ඔබතුමා දැන් මේ දේවල් එක්ක ඔබතුමාගේ
දේශපාලනයට එන්න අවශ්‍යතාවය වෙනුවෙන්ද ඔබතුමා මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ? එහෙම නැත්නම් මේ දෙමටගොඩ ජනතාව ගොඩනගන්න පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් ඔබතුමා සතුව තියෙනවද? මම ආඩම්බරෙන් වෙන්න ඕනේ දෙමටගොඩ කියන්නේ බොරැල්ලේ ලොකුම ආසනය. එතන ඉතින් මට ඒ ආසනේ නියෝජනය කරන්න මට වාග්ය දුන්නේ අපේ නායකතුමාට මම ස්තුති කරන්න ඕනේ. මෙතනින් තමයි අපේ බොරැල් අපි ගියසරේ මහාචන්දේ වැඩ කරන අපි තෝරගත්තා බොරැල්ල හදමු කියලා. ඉතින් ගොල්ලන්ට ගොඩනගමු කියලා. ඒ පටන් ගැනීමෙන් තමයි මේක පළවෙනි වෙඩි හුණේ. එතකොට ඔබතුමා දැන් කාලයක් තිස්සේ මේ දෙමටගොඩ ජනතාව එක්ක ජීවත් වෙනවා, බොරැල්ල ජනතාව එක්ක ජීවත් වෙනවා. මේ ජීවත් වීමේදී ගැටීමේදී දෙමටගොඩට විශේෂිත වෙච්ච යම්කිසි ගැටලු ඔබතුමා හඳුනාගත්ත යම්කිසි ගැටලු තියෙනවද? ඒවා විසඳන්න ඔබතුමා සතු විසඳුම් තියෙනවද? මම හිතන විදිහට එම්.එච්. මොහමඩ් ඇමැතිතුමාට පස්සේ බොරැල්ලට ලොකු අඩුපාඩු වෙලා තියෙනවා. නියෝජිතයෙකුට ඉඳලා නියෝජනයක් ඉඳලා මං හිතන විදිහට ඒ දවස්වල නාගරික මන්ත්‍රීවරු පත් වෙලා තියෙනවා. හුඟක් අය ඒ සමහර අය ඒගොල්ලන්ගේ සේවාව උපරිම කරලා නැහැ. එම හේතුවෙන් තමයි අපි ඒ පුරප්පඩුව පුරවන්න අපි ඇවිල්ලා තියෙන්නේ. දෙමටගොඩ අපි වටේ මේ ඡන්ද වෙලාවේ අපි වටේ යනකොට අපිට තේරෙනවා හුඟක් අඩුපාඩු තියෙන එක. හුඟක් අඩුපාඩු තියෙනවා. සමහර කට්ටියට කුණු අදින ප්‍රශ්න, වැසිකිලි ප්‍රශ්න, පොදු ප්‍රශ්න හුඟක් තියෙනවා. තරුණයන්ට ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒ තරුණයන්ට ඒගොල්ලන්ට විසඳුමක් නගර සභාව කියන්නේ හුඟක් සම්පත් තියෙන තැනක්. ඒ සම්පත් අපිට ප්‍රයෝජනය කරගෙන අපේ මහජනයට උදව් කරන්න තවත් ශක්තියක් එනවා. ඒක තමයි මම මේ සැරේ අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණේ. එතකොට දැන් ඔබතුමා මේ ඉදිරිපත් වෙන බොරැල්ල දෙමටගොඩ කියන්නේ බහුවිධ ජනතාවක් ඉන්නවා. කියන්නේ විවිධ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වර්ග තුනෙන්ම ඉන්නවා. එතනදී ඔබතුමාට කොහොමද මේ භාෂාව භාවිතය ගැටලුවක් වෙන්නේ නැද්ද? මට මං භාෂා තුනක් කතා කරනවා. මගේ මව් භාෂාව සිංහල. ඉගෙන ගත්තෙත් සිංහල. ඔව්. එතකොට දැන් ඔබතුමාගේ සීයා සාමාන්‍ය විරුදාවලිය ලැබලා තියෙන සිංහල තම්බියා කියලා. ඉතින් ඒ සීයාගේ ආభాෂය ඔබතුමාගේ දේශපාලන ගමනට කොහොමද බලපෑවේ? සීයාට ඒ නම මං හිතන්නේ මිනිස්සු කතා කරන්නේ එහෙම එයා විශේෂ ආදරෙන් තව එයා බොරැල්ලට තියෙන ලැබිකමත් එක්ක. බොරැල්ලේ වැඩිම ප්‍රතිශතයක් හිටියේ සිංහල බෞද්ධ කට්ටිය. එයාගේ පළවෙනි ඡන්දෙම එයා බොරැල්ලෙන් දිනාගත්තා. එතන ඉඳන් තමයි අපි ඉතින් අපිට බොරැල්ලේ ජනතාව තියෙන සම්බන්ධකම කාටත් ඒක කොහොමද මත කඩන්න බෑ. ඒ සම්බන්ධකම තවත් ශක්තිමත් කරලා තියෙන්නේ. ඉතින් අපි බොරැල්ලේ ජනතාව බොරැල්ලේ ඔක්කොම අපි එක පවුලක් හැටියට හිතන්නේ. ඉතින් මං හිතන විදිහට ඒ හේතුවෙන් තමයි යට එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තව එකක් එයා ಜಾති ආගම් කුල බලන්නේ නැතුව තමයි වැඩ කරලා තියෙන්නේ. ඒතුමගේ දේශපාලනේ ඔබතුමාට බලපෑවේ කොහොමද? අපි පොඩි කාලේ ඉඳන් එයාත් එක්ක එක ගෙයක ඉඳලා තියෙන්නේ. අපි හැදුනේත් බොරැල්ල ජනතාවත් එක්ක. අපි පාරේ ඉන්නෙත් අපි හැම එයාගේ දේශපාලනේ අපි උදව් කරලා තියෙන. අපි ඒ දවස්වල ඉඳන් අපි මොන විදියකින් හරි අපි ඒකට සම්බන්ධකමක් තියලා තියෙනවා. ඉතින් එයාගේ දේශපාලන අත්දැකීම් ඔක්කොම අපි ඉගෙනගෙන තියෙනවා. එයා මිනිස්යන්ට මහජනයන්ට බොරැල්ල ජනතාව ඒගොල්ලන් එක්ක හැදුන විදිය, ඒගොල්ලන් එක්ක ආශ්‍රය කරපු විදිය අපි ඉගෙනගෙන තියෙන ඒ මිනිස්යකම තමයි අපි මේක අරන් යන්න හදන්නේ.
ඔබතුමා ඇත්තටම මට මේ ආපු ප්‍රශ්න මේ සාකච්ඡාවේදී ඇත්තටම ඔබතුමා ආර්ථික වශයෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා සමාජීය වශයෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්න. ඉතින් මෙහෙම තියෙද්දි ඇත්තටම ඇයි ඔබතුමා දේශපාලනය කරන්නේ? අපි දේශපාලනයට ඇවිල්ලා තියෙන සමාජ සේවයක් කරන්න. ඉස්සෙල්ලා ඒක තමයි මුල. ඒ කියන්නේ දේශපාලනයෙන් හම්බ කරගන්න අදහසක් ඔබතුමාගේ නැහැ. අපි ළඟ දෙයියන්ගේ පිටින් අපිට ඔක්කොම තියෙනවා. දේශපාලන එනවා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සැක්‍රිෆයිස් එකක් කරන්න ඕනේ. ඒ සැක්‍රිෆයිස් එක කරලා තමයි අපි මෙහි ඇවිල්ලා තියෙන්නේ. අපේ ජීවිතේ අපේ ජනතාවට දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා දේශපාලනයට යොමු වෙන්නෙම දේශපාලනෙන් දෙයක් ගන්න නෙමෙයි රටට දෙයක් දෙන්න. දේශපාලනයෙන් ගන්න නෙමෙයි රටට දෙයක් දෙන්න මහජනයාට මොනවද දෙන්න. අපිට මහජනයාගේ ඒගොල්ලන් hina වෙන එක දැක්කම ඇති අපිට සතුටු වෙන්න. ඉතින් ඒ සතුට සල්ලි වලටවත් ගන්න බෑ. හොඳයි. ඒත් එක්කම මට තව එක දෙයක් ඔබතුමාගෙන් දැනගන්න ඕනේ. දැන් එළඹෙන නගර සභා මැතිවරණයේදී දැන් ඔබතුමාත් අපේක්ෂකයෙක් විදියට එනවා. ඒ වගේම ඔබතුමා දැන් පරම්පරා 3ක් ඔබතුමාගේ පවුලේ දේශපාලනයේ නිරත වෙනවා. මේ පවුල් දේශපාලනය පිළිබඳව ඔබතුමා හිතන්නේ මොකද? මේ කියන්නේ බොහෝ දෙනෙක් කියනවා මේ පවුල් දේශපාලනය කියන එක නරකයි රටට හොඳ නෑ කියලා. නමුත් ඔබතුමා මොකද්ද මේ පවුල් දේශපාලනය ගැන හිතන්නේ? මම අපේ පවුලේද ආඩම්බර වෙනවා. ඒත් මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඒ පවුල් දේශපාලනින්ද නෙමෙයි. ඒ දවස්වල මාව දැම්මනම් පවුල් දේශපාලනය කියලා කියන්න පුළුවන්. මාව මේ සැරේ ඡන්දෙට යෝජනා කරේ අපේ පක්ෂයෙන්. ඒගොල්ලන් මාව යෝජනා කරේ මම හින්දා. ඉතින් ඒක මට මං හිතන විදිහට ඒක මට මේ වෙන්නේ ඔබතුමා සමගි ජන බලවේගය නියෝජනය කරමින් දෙමටගොඩ කොට්ටාශයෙන් මෙවර ඡන්දයට ඉදිරිපත් වෙනවා. එතෙන්දි දැන් ඔබතුමා අපේක්ෂකයෙක් විදිහට අවසන් වශයෙන් ජනතාවට ඔබතුමාට දෙන්න මොන හරි පණිවිඩයක් තියෙනවද? ඔව්. මම පොරොන්දුවක් දෙනවා ජනතාවට. මම නම් හරි සුළුව කියන්න මට නගර සභාවෙන් හම්බ වෙන හැම දෙයක්ම මං ඒක දෙමටගොඩ මහජනයට දෙනවා. මං හිතන්නේ ඒකෙන් කියවෙන්නේ දැන් ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ. තව එකක් නගර සභාවෙන් හුඟක් දේවල් කරන්න පුළුවන්. පොදුතල පහසුකම් වලට කරන්න පුළුවන්. එතකොට ඉස්කෝලවලට උදව් කරන්න පුළුවන්. මේවා අපි දැන් කරගෙන යනවා. ඔබතුමා දැනටත් පෞද්ගලිකව පාසල් කිහිපයකට අපි උදව් කරලා තියෙනවා. අද ස්කූල් යුනිෆෝම්ස් දීලා තියෙනවා. මේ ඔක්කොම අපේ අනුග්‍රහයෙන් කරන්නේ. ඊට පස්සේ මහුම් මෙතින් ස්වයන් රැකියා කට්ටියට මේවා උඹා දේවල් නගර සභාවෙන් කරන්න පුළුවන්. ඒත් අපි දුක් වෙන්න ඕනේ ඒ පහසුකම් මහජනයාට හම්බ වෙලා නැති එක. එම හේතුවෙන් මම කියන්නේ මම නාගරික මන්ත්‍රී කෙනෙක් වුණා නම් දෙන හැම එකක්ම දෙන්නේ මහජනයාට. දෙන හැම එකක් දෙන්නේ අපේ ඡන්දදායකයන්ට. ඔබේ සීයා මම හිතන්නේ බොරැල්ල දෙමටගොඩ ජනතාවගේ හදවතේ ජීවත් වෙන පුද්ගලයෙක් කියලා මම කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. ඒ තරමට මිනිස්සු හරි ආදරෙයි. ඇත්තටම දැන් මම අවුරුදු ගණනාවකට පස්සෙත් අද දැන් එතුමා ජීවිතන් අතර නැති වුණත් අදටත් මිනිස්සු ඔබතුමාගේ සීයට ඒ දක්වන ගෞරවය අඩුවක් වෙලා නැහැ. ඇයි ඇත්තටම මිනිස්සු මෙච්චරම එතුමාට ආදරය කරන්නේ? අපේ සීයා එම්.එච්. මොහොන් මැතිතුමා දේශපාලන බොරැල්ලට ආවේ දවසේ බොරැල්ලේ තිබ්බේ කුඹුරු. මට පින්තූර තියෙන එයා කුඹුරේ ඇවිදින මෙහි ඇවිදින විදිය. හරිද? කල්ස මුස්කල් උස්සගෙන ඇවිදින විදිය මම දැකලා තියෙනවා. එයා බොරැල්ලට විශිෂ්ට සේවයක් කළා තියෙනවා. ඒ සේවය කන්ටිනියු කරා. ඒ සේවය අරගෙන යන්න තමයි ඒක තව කන්ටිනියු කරන් තමයි අපි ඇවිල්ලා ඉන්නේ. තව එක අපි ගෙවල් ගානේ යනකොට බොරැල්ල අපි හැම තැනම ඇවිදලා තියෙනවා. දෙමටගොඩ බොරැල්ල හැම තැනම ඇවිල්ලා තියෙනවා. හැම ගෙයකටම ගියා නම් එයා හින්දා
එයා කරලා තියෙන උදව් හින්දා එයා දීලා තියෙන රැකියාව හින්දා තමයි මිනිස්සු අද ඉන්නේ. තම හුඟක් තැන්වල එයාගේ පින්තූරයක් තියෙන තාත්තට ඒක ගේකට ගියා නම් එක්කෙනෙක්ට හරි රැකියාවක් හම්බුනේ. දැන් ඒගොල්ලන්ගේ ළමයි තමයි අද පොරල්ලේ ඉන්නේ. ඉතින් මට විශ්වාසයක් තියෙනවා එම්.එච්. මොහමඩ් එමතුමාගේ සංකල්පය අරගෙන යන්න අපිට මේ සැරේ ඡන්දය දෙන්න. හොඳයි. ඔබතුමාගේ ඒ අරමුණ ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා අපි සුබ පතනවා. ඇත්තටම සමගි ජන බලවේගය පක්ෂයෙන් දෙමටගොඩ ආසනය නියෝජනය කරමින් මෙවර කොළඹ මහනගර සභාවට ඔබතුමන් තරඟ වදිනවා. ඉතින් අපි ඇත්තටම ඔබතුමාගේ ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න, ඔබතුමාගේ සීයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න වගේම අර ඔබතුමා කලින් කිව්වා වගේ ලැබෙන හැමදේම ජනතාවටම ලබා දෙන එකම අරමුණෙන් ඔබතුමා තරඟ වදිනවා. අපි ඉතින් ඔබතුමාට සුභාශිංසනය කරනවා වගේම ආශිර්වාද කරනවා. ඒ අරමුණ ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා අපිත් බලාපොරොත්තු වෙනවා.